හරි. පොඩි ජ්‍යාමිති ගණනක් තියෙනවා. බලන්නකෝ. මේ ගාන කියනවා මේ ABC කියන්නේ ත්‍රිකෝණයක්ලු. හරිද? ABC කියන්නේ ත්‍රිකෝණයක්ලු සහ මේ BC ට සමාන්තරව DE ඇඳලා තියෙනවා. හරිනේ? BC ට සමාන්තරව DE ඇඳලා තියෙනවා. ගානේ පළවෙනි කොටසේ අහනවා මෙන්න මෙහෙම එකක්. ගානේ පළවෙනි කොටසේ අහනවා BDE ත්‍රිකෝණෙයි CDE ත්‍රිකෝණෙයි. well BDE ත්‍රිකෝණෙයි CDE ත්‍රිකෝණෙයි වර්ගඵලයෙන් සමානයි කියලා පෙන්නන්න කියලා. හරිද? හරි. මම පොඩ්ඩක් ලියා ගන්න මේ දෙක. මොකද උනේ? BDE ත්‍රිකෝණෙයි අනිත් එක්කන මොකද? CDE ත්‍රිකෝණෙයි. CDE ත්‍රිකෝණෙයි. හරි. හරි. මේ බලන්නකෝ. මේ ත්‍රිකෝණයක වර්ගඵලය. මට කියන්නකෝ මේ ත්‍රිකෝණයක වර්ගඵලය වෙන සූත්‍රය මොකක්ද? ත්‍රිකෝණයක වර්ගඵලය. ඉතින් මෙහෙම හිතන්නකෝ සරල ත්‍රිකෝණයක් ගමු. හරි. එතකොට මේකේ මේ ආධාරකය මම ගන්නවා මෙයා කියලා. ඊට පස්සේ මෙයාගේ ලම්බ උස මම ගන්නවා මෙන්න මෙයා. මම ගන්නවා මේ h කියලා. මොකක්ද එතන මේ ත්‍රිකෝණේ වර්ගඵල වෙන සූත්‍රය? භාගයයි ආධාරකය. ආධාරක පාදයේ දිග. මොකද්ද? a. ලම්බ උස කියන්නේ h. භාගයයි h. හරිද? හරි. දැන් මට ඕනේ මොකද්ද? මට ඕනේ මේ ගානේ මෙන්න මෙයාගේ වර්ගඵලයයි මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලයයි මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලයයි සමාන කරලා. අපි ලියලා බලමු. මේ මුලින්ම ලියමු BDE ත්‍රිකෝණෙට. BDE ත්‍රිකෝණය. BDE ත්‍රිකෝණේ. BDE ත්‍රිකෝණේ මට කියනවා ආධාරක පාදයේ තියෙන මොකක් ගත්තොත් හොඳයිද? මම ගන්නවා මෙන්න මේක. DE කියන එක ගන්නවා. හරිද? DE කියන එක ගන්නවා. හේතුව තේරෙයි බලන්න. භාගයයි ආධාරකයට ගන්නවම DE කියන එක. ලම්බ උස කියන්නේ මොකද්ද? ලම්බ උස කියන්නේ මෙන්න මේ දෙන්න අතර තියෙන ඍජු උස. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ඍජු උස. හරිද? එළියෙන් මාක් කරොත් එහෙම වෙන්න මේ උස. මෙතන මේ ලම්බකයක් වෙන්න පුළුවන් විදිහට උස. හැබැයි ඉතින් මේ ඕක එළියෙන් මාක් කර කර ඉන්න ඕනේ නැහැ. හරිද? ඕක මෙන්න මෙතනින් එනවා මේ. දැක්ක? මෙන්න මෙයා එනවා. මම මෙතන ගන්න සිම්පල් a කියලා. හරිද? එතකොට භාගයයි ආධාරකයේ වැඩි කිරීම සිම්පල් a ගත්තා නම් මට එනවා නේද BDE ත්‍රිකෝණේ වර්ගඵලය. හරි. ඒ වගේම අපි බලමුකෝ CDE ත්‍රිකෝණේ. CDE ත්‍රිකෝණේ වර්ගඵලය ලියනවා මම මෙන්න මෙහෙම. මේ භාගයයි ආධාරකයේ විදියට මේ බලන්නකෝ මේ ත්‍රිකෝණෙටයි මෙන්න මේ ත්‍රිකෝණෙටයි මෙන්න මේ DE කියන පාදේ පොදුයි නේද? නේ? තේරෙනවනේ? DE කියන එක නා පොදුයි. DE කියන එක නා පොදුයි කියන්නේ අපිට ගන්න බැයිද? මෙයාගේ ආධාරකයේ විදියට DE ගත්තා නම් මෙයාගේත් ආධාරකයේ විදියට DE ගන්න බැයිද? ගන්න පුළුවන් නේ. එතකොට එයාගේ ආධාරකය වෙන්නේ DE ම තමයි. හරිද? එතකොට මෙයාගේ ලම්බ උස වෙන්නේ a ම තමයි. එතකොට මෙයාගේ ලම්බ උස වෙන්නේ a ම තමයි. හරිද? ඉතින් පේනවනේ වැලියු බලනකොට මෙයාගේ තියෙන භාගය DE වැඩි කිරීමේ මෙයාගේ තියෙන භාගය DE වැඩි කිරීමේ ඉතින් දෙපැත්ත සමානයි කියන්නේ මේ දෙකේ වර්ගඵල සමානයි. හරි? ඒක හරි. එතකොට ගානේ පළවෙනි කොටස හරි ඈ. ගානේ පළවෙනි කොටසෙන් අපි ඔප්පු කරා මොනවාද? BDE කියන එක්කෙනා ඒ ත්‍රිකෝණේ වර්ගඵලයයි සමානයි කියලා CDE ත්‍රිකෝණේ වර්ගඵලයට. හරි නෝ ගානේ පළවෙනි කොටසෙන් කරා. ගානේ දෙවෙනි කොටසේ කියනවා මෙන්න මේව එකක්. බලන්නකෝ. ඊට පස්සේ කියනවා BEA ත්‍රිකෝණේ වර්ගඵලයයි CDA ත්‍රිකෝණේ වර්ගඵලයයි. හරි මොකද්ද? BDA ත්‍රිකෝණේ වර්ගඵලයයි CDA ත්‍රිකෝණේ වර්ගඵලයයි සමානයි කියන්නේ. මම ලියා ගන්න. මට පෙන්නන්න ඕනේ මොකද්ද? BAE ත්‍රිකෝණේ වර්ගඵලයයි සමානයි කියලා CDA ත්‍රිකෝණේ වර්ගඵලය. මේ බලන්නකෝ මේ ලියලා තියෙන ත්‍රිකෝණේ කියලා කියනවා මම නිකන් මේකේ ත්‍රිකෝණයක් ඇන්ද. හරි? බලන්නකෝ
මේ BAE ත්‍රිකෝණේ වර්ගඵලය එන්නේ නැද්ද BDE ත්‍රිකෝණේ වර්ගඵලයට EDA ත්‍රිකෝණේ වර්ගඵලය එකතු කරා. අයියන්න BAE ත්‍රිකෝණේ වර්ගඵලය එන්නේ නැද්ද BED ත්‍රිකෝණේ වර්ගඵලයට DEA ත්‍රිකෝණේ වර්ගඵලය එකතු කරා. එනවා නේද? එතකොට මට බැයිද BAE කියන ත්‍රිකෝණේ වර්ගඵලය ලියන්න කෙලින්ම BDE ත්‍රිකෝණේ වර්ගඵලයට එකතු කරනවා ADE ත්‍රිකෝණේ වර්ගඵලය. හරිද? එහෙම ලියුවා. දැන් මම මෙතනින් හදාගත්තා මෙන්න මේ BAE ත්‍රිකෝණේ වර්ගඵලය. ඒ වගේම මට බැයිද CDA ත්‍රිකෝණේ වර්ගඵලය ලියන්න CDA ත්‍රිකෝණේ වර්ගඵලය ලියන්න CDE ත්‍රිකෝණේ වර්ගඵලයට ADE ත්‍රිකෝණේ වර්ගඵලය එකතු කරන්න. පුළුවන් නේ? අර විදිහටම. එතන මම CDA ත්‍රිකෝණේ වර්ගඵලය ලියනවා. කොහොමද? CDE ත්‍රිකෝණේ වර්ගඵලයට එකතු කරනවා ADE ත්‍රිකෝණේ වර්ගඵලය. හරිද? මේ බලන්න ඉතින්. මම මෙයාවයි කලින් සමාන කරා නේද මේ? උඩ එකේ මෙයාවයි සමාන කරා. දැන් එයාට එකතු වෙලා තින්නේ මෙන්න මෙයාමයි නේද? මේ මෙයාට එකතු වෙලා තියෙන ADE, මෙයාගෙත් එකතු වෙලා තියෙන ADE. එතකොට සමාන දෙන්නෙක් එකතු වුණාන් පස්සේ හරිද? සමාන දෙන්නෙක් එකතු වුණාන් පස්සේ එන අගයන් දෙක සමානයි ඉතින් කෙලින්ම. නේ? එතකොට අපිට මෙතනින් කියන්න පුළුවන් මෙයාගේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය සමානයි කියලා. හරිනේ? තේරුණානේ? හරි.